එතනම ඉඳගෙන මේකට විරුද්ධව උපවාස කරන්න ආපු අයවත් අපි දැක්කා. ඇත්තටම අපි ලැජ්ජ වෙනවා මේගොල්ලන් ගැන හිතලා. සමබර ධාන්‍යමය පෝෂණයෙන් සපිරුණු දේශයක් ගොඩනගන අසම සමපෝෂ. මම රිසානා ශිමාස් සමාජ සාධාරණ පක්ෂයේ උපනායිකාව හැටියට මම ක්‍රියා කරනවා. අවුරුදු 7ක් පුරා නැවතත් ලංකාවේ වරණගෙන වචනේ තමයි මේ ප්‍රාස්කු ප්‍රහාරය මහා මොලකර හොයන්න කියලා. ලැජ්ජ වෙන්න ඕනේ. මිනිස්සු මරලා තමන්ගේ පදවිය බලය තණ්හාවට කෑදරකමට ක්‍රූර හිතකින් තමයි පල්ලියේ අධ්‍යාත්මය තම හිත පරිශුද්ධ කරන්න ගියපු ජනතාව මරලා තවත් ජන කොටසකට ඒ පලිය දාලා තමන්ගේ බලය තහවුරු කරන්න කරපු මේ ප්‍රහාරය කුජීතයි නින්දිතයි. මොකද මේවැනි ප්‍රහාර ලංකාව මේ පොළොව තෙත් කරලා තියෙන ඕන තරම් මිනිසුන්ව මරලා බලය වෙනුවෙන් මේ දේශපාලඥයෝ කරලා තියෙනවා. ඇත්තට මට නම් හිතන්නේ මේ මොකද්ද මේ දේශපාලන බලය වෙනුවෙන් මෙච්චර මේ මිනිස්සු ක්‍රූර විදියට මනුෂ්‍යත්වය පිළිබඳ කිසිම හැඟීමක් නැතුව ඇයි මෙහෙම මිනිස්සු මරන්නේ? දැන් වාරය ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා මේ ලංකාවට තවක් නමක් දාලා තියෙන පොතකුත් නිකුත් කර අපරාධ රාජ්‍ය කියලා. ඉතින් ඇත්ති මිනිස්සු මැරුවා. දැන් හොයමු මිනිස්සුන්ව මරන්නේ කවුද? මේ ක්‍රූරතම සිතැඟිලි තියාගෙන මිනිස්සුන්ව මරලා තමන්ගේ බලය ස්ථිර කරන්න බලාගෙන ඉන්න මේ මිනිස්සුන්ව මේ හැම කරපු අයව හොයන්න ඕනේ කවුද කියලා. මං හිතන්නේ ලංකාවේ හැම මිනිහෙක්ම මේ පාස්කු ප්‍රහාරයෙන් විඳිතයන් වුණා. ඒ මිනිස්සුන්ට අපි සාධාරණේ ළඟා කරලා දෙන්න ඕනේ. අපි මුස්ලිම්ද සිංහලද ක්‍රිස්තියානිද දෙමළද කියන නෙමෙයි. ඇති enough is enough කියනෝනේ. අන්න ඒ විදිහට අපි ඇති මිනිස්සු මැරුවා ඇති. ඉතින් මේ මිනිස්සුන්ට සාධාරණත්වය ළඟා කරලා දෙන්න. මිනිස්සු මරන්නේ කවුද? මේ කූර සිතැඟිලි තියලා මනුෂ්‍යත්වයට පාපයක් ගෙනත් දෙන කවුද කියන එක හොයලා මේ සාධාරණව අධිකරණ ශාස්ත්‍රය මෙවැනි මිනිස්සුන්ව තවදුරටත් වසන් කරලා තියන්න නැතු ඒගොල්ලන් අපි ජනතාව හැටියට ඉස්සරහට ගෙනල්ලා අපි සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. මේ සංවිධානය කරන්න හිතුවේ මේක හදිසියෙම ඔයාලා දන්නවා. දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ ඉතාම ඉහළ මට්ටමින් මේ රජය කරගෙන යනවා. අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ජාතික ජනබල ආණ්ඩුවට මේ පරීක්ෂණ තවත් ඉස්සරහට මොන බාධකාව තරම් යන්න කියලා. මොකද දැන් අපි දකිනවා මේක හොඳටම මේ පරීක්ෂණ අරගෙන යන නිසා තමයි මේ සම්බන්ධ වෙච්ච අයට අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අය අද කඩිගුලක් වලට මොකද දැම්මා වගේ ලාම්පු තෙල් දැම්මා වගේ දැන් මෙයාලා හැසිරෙන විදිය ඔයාලට පේනවා. මෙතනදී මේ ජාතික ජනබල ආණ්ඩුවට පුළුවන්කමක් ලැබිලා තියෙනවා මේ පරීක්ෂණ ඉස්සරහට අරගෙන ගිහිල්ලා සැබෑ වරදකරුවන් සැබෑ මහමොලකරුවන්ව මේ සමාජය ඉදිරියට ගේන්න පුළුවන් තත්ත්වයක් අද ජාතික ජන බලවේගයට තියෙනවා කියලා ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට ලොකු විශ්වාසයක් අද ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා මේ ගිය සතිය බලවල මෙතනම ඉඳගෙන මේකට විරුද්ධව උපවාස කරන්න ආපු අයවත් අපි දැක්කා. ඇත්තටම අපි ලැජ්ජ වෙනවා මේගොල්ලන් ගැන හිතලා. මොකද මේ මහ ජනතාවක් මරපු කොටසක් ඇවිල්ලා එක පුද්ගලෙක් වෙනුවෙන් සලේ කියන්නේ එයා බුද්ධාංශ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙක්. ඔහුට පුළුවන් වෙන්න ඕන ඔහු නිවැරදි නම් ඔහු මේ පරීක්ෂණ වලට මුහුණ දීලා ඔහු නිවැරදි පුද්ගලෙක් විදිහට එයාට ඔප්පු කරන්න පුළුවන් තත්ත්වයක් ඔහුට තියෙන්න ඕනේ. මොකද ඔහු සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔහු බුද්ධාංශ හිටපු ඉහළ නිලධාරියෙක්. ඒක බැරි නිසා තමයි ඔහු පසුපස ඉන්න කට්ටිය ඔහුව මෙහෙවපු කට්ටිය තමයි අද මෙතනට ඇවිල්ලා උද්ඝෝෂණ කරලා උපවාස කරලා ආණ්ඩුව බය කරලා ජනතාව නොමග යවන්න එයාලා එනවා. ඒ වෙනුවෙන් තමයි අපි මෙතනට අද ආවේ. ලක්ෂ 25ක මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපි මේක නියෝජනය කරනවා. අපේ මුස්ලිම් ජනතාවගේ නිර්වද්‍යභාවය අපිට ඔප්පු කරන්න ඕනේ. මේ රට තුලත් මේ ලෝකයේත් අපි ත්‍ස්තවාදීන් බවට පත් කරා. අපි ත්‍ස්තවාදී නෙමෙයි කියන එකත් අපි මේ රටටත් ලෝකෙටත් ඔප්පු කරන්න තමයි අද මේ අපි මෙතෙන්ට ආවේ.